Welcome to Love with Samindi. අයිබෝවන් ඔයාලා හැමෝටම මම සාමින්දී ජයවර්ධන මෙසිනා විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ 3 වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. කලින් වීඩියෝ එකේදී අපි කතා කරේ 2025 අන්තිම ක්ලික් ඩේට් එක ගැන. ඒ කියන්නේ ඔක්තෝබර් 1 වෙනිදාට එදිලා තිබුණු ක්ලික් ඩේට් එක ගැන. අපේ වීඩියෝ එක බලලා ගොඩක් දෙනෙක් අපිව කන්ටැක්ට් කරගත්තා. අපෙන් ක්ලික් ඩේට් එකේදී ඒගොල්ලොන්ගේ ප්‍රකොම්පිලාරි කරලා තිබුණු දොමාන්ද අපිට කෙලින්බියාරි කරගත්තා. ඉතින් කෙටි කාලයක් ඇතුළතදී අපිට ලබා දුන්නු සහයෝගයට අපිව විශ්වාස කරාට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ලබන අවුරුද්දේ, ඒ කියන්නේ 2026 පෙබරවාරි මාසේ 18 වෙනිදාට තමයි ඔෆිෂියලි ක්ලික් ඩේට් එක යෙදිලා තියෙන්නේ. ඉදිරියේදී අපිට නිල වශයෙන් දැනගන්න පුළුවන් වෙයි අනිවාර්යයෙන්ම කැටගරිස් විදිහට ඒගොල්ලෝ බෙදලා ක්ලික් ඩේට්ස් කොහොමද වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම හැම ක්ලික් ඩේට් එකේදී වගේම සංචාරකාංශයට, කෘෂිකාර්මිකාංශයට, ඍතුමය නොවන සහ ස්වන් රැකියාලාභීන්ට සහ පවුල් රැක බලා ගන්නන්. එහෙමත් නැත්නම් බදාන්ති, ඩොමෙස්ටික් වැඩ මෙන්න මේ විදිහට කැටගරිස් කරලා ක්ලික් ඩේට්ස් ඉදිරියේදී අපිට නිල වශයෙන් දැනගන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම නිල නොවන වෙබ්සයිට් තුල මේ වන විට නිල නොවන වෙබ්සයිට් තුල ක්ලික් ඩේට්ස් ගැන, ඒ වගේම මේ කැටගරීස් වලට වෙන් කරපු ක්ලික් ඩේට්ස් ගැන එක විදිහට නිවුස් ඔයගොල්ලන්ට දැක බලා ගන්න පුළුවන්. ඒ වුණාට කිසිම එකක් තාම විශ්වාස කරන්න එපා. ඔයගොල්ලෝ නිල සයිට් එක Ministero dell'Interno, කියන්නේ ගවර්න්මන්ට් එකේ සයිට් එකේ තාම ක්ලික් ඩේට්ස් කැටගරීස් කරලා ඒගොල්ලෝ පබ්ලික් කරලා නැහැ. ඉතින් 2025 ජුනි මාසයේ DPCM ෆ්ලුසි කියන නියෝගයෙන් මගින් 2026, 2027, 2028 කියන අවුරුදු 3ටම ක්ලික් ඩේට්ස් ඒගොල්ලෝ අඳුන්වලා දීලා තියෙනවා. ඉතින් 2026 පෙබරවාරි මාසයේ තියෙන ක්ලික් ඩේට් එකට ඔයත් ඇප්ලයි කරන්න සූදානම්ම ඉන්නවා නම් දැන්ම ඉඳන් සේවා යෝජකයෙක් හොයාගන්න. මොකද නොබෝ දිනකින් අපිට දැනගන්න පුළුවන් අපිට ප්‍රකොම්පිලාසියෝනි ඉදිරිපත් කරන්න පුළුවන් කාල සීමාව. ප්‍රකොම්පිලාසියෝනි කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ තාමත් හරියටම දන්නේ නැත්නම් අපේ කලින් වීඩියෝ එක බලන්න. අපි පැහැදිලිවම ඔයගොල්ලන්ට තේරුම් කරලා තියෙනවා කොම්පිලාසියෝනි කියන එකේ තේරුම. ඉතින් පුංචි මතක් කිරීමක් කරන ඔයගොල්ලන්ට සේවා යෝජකයෙක් හොයාගද්දී අවධානයෙන් සේවා යෝජකයෙක් හොයාගන්න. අතරමැදියන්ට අසු නොවි, වංචාකාරී අතරමැදියන්ට අසු නොවි ඔගොල්ලෝ තෝරගන්න කැටගරි එකේ පළපුරුද්දක් ඇති අත්දැකීම් සහිත කම්පැනි එකක් හෝ සේවා යෝජකයෙක් බොහොම අවධානයෙන් සොයාගන්න. ඩොකියුමන්ට්ස් හරියට තියෙන, මේ ඉතාලියේදී හරියටම බදු ගෙවලා තියෙන සේවා යෝජකයා නීත්‍යානුකූලව තමන්ගේ කම්පැනි එක නැත්තම් නීත්‍යානුකූලව තමන්ගේ රෙද්දිති, එහෙම නැත්තම් බදු ටැක්සස් හරියටම ගෙවලා තියෙන, ඔයගොල්ලෝගේ වැඩේ හරියටම කරගන්න පුළුවන් සේවා යෝජකෙක් බොහොම අවධානයෙන් සොයාගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරා ඩෙක්‍රේට් ඔෆ් ෆ්ලුසි 2026, 27, 28 කියන අවුරුදු 3 ක්ලික් ඩේට්ස් සම්බන්ධයෙන් අලුත් අප්ඩේට්ස් ඔෆිෂියලි අපි දැනගත්තු ගමන්ම ඔයගොල්ලන්ට මේ ගැන දැනුම් දෙන්න අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් අපේ channel එක subscribe කරලා තියන්න. Thank you ඔයාලා හැමෝටම.